everyone, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්. caregiver පාඨමාලාවක් කොහෙන්ද කරන්න සහ caregiver පාඨමාලාවක් කරන්න තියෙන ඕන සුදුසුකම් මොනවද කියන එක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එක තුලින් ඔයාලත් එක්ක කතා කරන්නේ. මුලින්ම සඳහන් කරන්න caregiver පාඨමාලාවක් ඔයාලා හදාරනවා නම් SLBF එකේ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිගත් ආයතනයකින් ඕන ඔයාගේ caregiver පාඨමාලාව හදාරන්න. ඉතින් ඒ වගේ පිළිගත් ආයතන කීපයක් තියෙනවා. ඒ තැන්වල කරන caregiver පාඨමාලාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිගනු ලබනවා. මුලින්ම අපි බලමු SLBF එක හරහා ඔයා caregiver පාඨමාලාවක් කරනවා නම් ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද කියලා. ඔයා වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඒ වගේම ඔයාට වළංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි ලියන්න කියවන්න පුහුණුව අවශ්‍ය වෙනවා. මොකද caregiver පාඨමාලාවක් කරනකොට ඒකේ ගොඩක් දේවල් ඉංග්‍රීසියෙන් කරනවා. අන්න ඒක නිසා ඔයාට මේ පිළිබඳ දැනුමත් අවශ්‍ය වෙනවා. ඔයාගේ caregiver පාඨමාලාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕන. ඒ සඳහා ඔයාට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. course fee එක සහ certificates වලට යන fee එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් website එකට ගිහිල්ලා දැනට availabilities කොහෙද තියෙන්නේ කියලා search කරලා බලන්න. මොකද හැම ශාඛාවකම caregiver course එක කරන්නේ නැහැ. ඊට අදාළ ශාඛා කීපයක් තියෙනවා. ඒ ශාඛාවල විතරයි caregiver course එක කරන්නේ. ඒක නිසා සමහර වෙලාවට ගොඩක් ඒවා full වෙනවා. මොකද හුඟක් කට්ටිය දැන් caregiver course එක කරන හින්දා. ඒක නිසා ඔයාට පුළුවන් website එකට ගිහිල්ලා search කරලා බලන්න දැනට කොහෙද තියෙන්නේ සහ ඒ තැන්වල අවට ඔයාට නිවාසික පහසුකම් ලබා දෙන ස්ථාන තියෙනවා. ඒක නිසා ඔයාට නැවතිලා ඔයාගේ caregiver පාඨමාලාව කරන්න පුළුවන්. අපි බලමු වෙබ්සයිට් එකේ කොහොමද බලන්න කියලා caregiver පාඨමාලාව සඳහා වැය වෙන ගාස්තු පිළිබඳව. අපි බලමු අද වෙනකොට course fee එක කොච්චරක් වෙනවද කියලා. ඔයා SLBF වෙබ්සයිට් එකට යන්න මේ විදිහට. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට මේ විදිහට පහළට යනකොට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් හම්බ වෙනවා. ඔයා ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න. ඒකේ ඔයාට caregiver කියලා තියෙනවා. ඔයා caregiver එකට යන්න ඕන. ඊට පස්සේ caregiving training male and female. මේකේ තියෙනවා duration එක 45 days program NVQ level 3 certificate. එතකොට ඔන්න course fee එක ඔයාට සඳහන් කරලා තියෙනවා මෙතන 19282යි. මේ අද 7 වෙනි මාසේ 28 වෙනිදා වෙනකොට charges තමයි මේ තියෙන්නේ. එතකොට තව පහළට යනකොට වගේ age limit එක qualifications ඒ ටික එනවා. ඊට පස්සේ වගේ certificate charge එකක් ඔයා pay කරන්න ඕනි. 3250ක තව charge එකක් යනවා certificate fee එක. එතකොට මේ තමයි ඔයා ගෙවන්න ඕනි මුදල 19282යි 3250යි ඔයා pay කරන්න ඕන. ඒ තමයි ඔයාට මේ දින 45 caregiver පාඨමාලාවට වැය වෙන මුළු මුදල. මේ පාඨමාලාව අවුරුදු 18ට වැඩි ලියන්න කියවන්න පුළුවන්. ඒ වගේම යම් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් තියෙන ඕනම කෙනෙකුට හදාරන්න පුළුවන්. ඊශ්‍රායල් එන්න විතරක් නෙමෙයි ඕනම රටකට යන්න මේ caregiver NVQ level 3 SLBF එක හරහා කරන පාඨමාලාව ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම SLBF එකෙන් අනුමත කරපු තවත් ආයතන කීපයක් තියෙනවා. එම ආයතන වලින් ඔයා caregiver පාඨමාලාව හදාarලා තියෙනවා නම් ඒකත් SLBF එකකින් පිළිගන්නවා. අපි බලමු ඒ ආයතන මොනවද කියලා. ඒ ආයතන මොනවද කියලා අපි කතා කළොත් නයිට් ආයතන ඔයාලා හැමෝම දන්න. ඒ මගිනුත් caregiver පාඨමාලාවක් කරනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙනුත් caregiver පාඨමාලාවක් කරනවා.
ඒ වගේම නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල ඒ වයින් කරන කෑගුව පාඨමාලාවන් SLPF එක මගින් පිළිගන්නවා. ඒ වගේම නාරායන්පිට සහ වැල්ලවත්ත තියෙනවා National Vocational Training Institute. එතකොට ඒ ආයතන මගින් ඉක්ුත් කරන කෑගුව පාඨමාලාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත කරනවා ඊශ්‍රායල් කෑගුව කෙනෙක් විදිහට සේවය සඳහා පැමිණෙන්න. ඒ වගේම ඔයා මේ වෙනකොට කෑගුව පාඨමාලාවක් හදාarලා තියෙනවා නම් යම් ආයතනයකින් ඒ ආයතනය වළංගුද නැද්ද කියන එක ගැන ඔයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්ම තමයි දැනගන්න වෙන්නේ. මොකද ඒගොල්ලන් අනුමත කරපු ආයතන වලින් කරන කෑගුව පාඨමාලාවන් විතරයි පිළිගන්නේ. සමහර වෙලාවට ඒවා වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ආයතන රෙජිස්ට්‍රේෂන්ස් වල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අහලා දැනගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළා කෑගුව කෙනෙක් විදිහට ඊශ්‍රායල් එන්න තියෙන්න ඕනි වැදගත්ම සුදුසුකම වෙන ඔයාගේ කෑගුව පාඨමාලාව කොහෙන්ද හදාරන්නේ කියන එක සහ ඒ සඳහා ඔයාට වැය වෙන මුදල සම්බන්ධව. ඒ වගේම කෑගුව පාඨමාලාවක් හදාරන එක ඕනම කෙනෙකුට ගොඩාක් වැදගත්. මොකද අපි දෙමාපියෝ ලෙඩ වුණත් අපේ සහෝදරයෙක් ලෙඩ වුණත් ඒගොල්ලෝ හරියට බලාගන්නේ කොහොමද කියන එක ගැන සහ අවශ්‍ය ප්‍රථමාධාර දැනුම ඒ හැමදේම මේ කෑගුව පාඨමාලාව තුළින් ලැබෙනවා. ඉතින් ඔයා කෑගුව පාඨමාලාවක් තවමත් හදාarලා නැත්නම් දැන් ඔයාට පුළුවන් කෑගුව පාඨමාලාවක් හදාරන්න පටන් ගන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් තුළින් අපි හමු වෙමු. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් මේ වගේ වීඩියෝ බලා ගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට කිහින් එන්න තවත් දවසක හමු වෙමු. bye bye.